ඉතින් මට හිතෙනවා උදාහරණවලට වෙන කෙනෙක්ගේ ජීවිතයක් ගන්නවට වඩා මම මගේ ජීවිතේම ගන්න එක ලස්සනයි කියලා. මම කියලා කියන්නේ මම හිතන්නේ ගොඩාක් සුන්දර පරිසරයක ජීවත් වෙච්ච ග්‍රාමීය පරිසරයක ජීවත් වෙච්ච කෙනෙක්. විදිහට මට හිතෙනවා දැන් අද මම නාගරික සමාජයක් තුළ ජීවත් වෙන්න සහ මගේ තියෙන දේවල් වැඩි දියුණු කරගන්න දැන් සමහර අවස්ථාවලදී මම හිතන්නේ මට ඉන්බොක්ස් මට මැසේජ් කරලා අහන වෙලාවල් තියෙනවා කොහොමද මේ වගේ තැනකට ආවේ කියලා. ඉතින් ඒ පිටිපස්සේ මම හිතන්නේ සුවහසක් මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා අධිෂ්ඨාන ශක්තිය හයිය සහ මං ගැන තිබ්බ විශ්වාසය කියන එක හැම මොහොතකම තිබ්බා. පළවෙනි කාරණාව තමයි මම හැමෝටම කියන්නේ තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් අපිව කොච්චර කකුලෙන් අදින්න පිරිසක් බලාගෙන හිටියත් ඔයාට විශ්වාසයි නම් ඔයාට ලස්සන ගමනක් සුන්දර ගමනක් හදා ගන්න පුළුවන්.